මනුෂ්‍යයාගේ විද්‍යාත්මක හා ඉංජිනේරු හැකියාවන්ගේ විශාල ජයග්‍රහණයක් ලෙස ගුවන් යාන හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකයේ ලොකුම ගුවන් යාන ඔවුන්ගේ විශාල දිග, පළල, බර සහ බලවත් එන්ජින් නිසා අහසේ යෝධයන් ලෙස හැඳින්වේ. මෙම ගුවන් යාන මගී ප්‍රවාහනයටත්, හමුදා සහ භාණ්ඩ ප්‍රවාහනයටත් භාවිතා වේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ විශාලතම ගුවන් යාන 10 ගැනයි. ඉතින් මේ වටිනා කියන වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිටින්න. ලෝකයේ මෙතෙක් නිපද වූ ලොකුම ගුවන් යානය ලෙස සැලකෙන්නේ ඇන්ටනොෆ් AN-225යි. මෙය යුක්‍රේනයේ නිෂ්පාදිත එකක් වන අතර එහි දිග මීටර් 84ක් පමණද, පියාපත් විහිදීම මීටර් 88.4ක් පමණද වේ. උපරිම බර ටොන් 640කට ආසන්න වන මෙය අති විශාල බරකාර භාණ්ඩ රැගෙන යාම සඳහා නිපදවා ඇත. එන්ජින් 6ක් තිබීම සහ ලෝකයේ කිසිදු ගුවන් යානයකට නොමැති තරම් බරක් ගෙන යා හැකි වීම මෙහි විශේෂත්වයයි. ලොකුම මගී ගුවන් යානය ලෙස ප්‍රසිද්ධ වූයේ එයාබස් A380ය. මෙය යුරෝපීය රටවල් එකතුවෙන් නිෂ්පාදිතය. ප්‍රධාන වශයෙන් ප්‍රංශයෙන්. දිග මීටර් 73ක් වන අතර පළල මීටර් 79.8ක් පමණ වේ. උපරිම බර ටොන් 575කට ආසන්න වන මෙම ගුවන් යානයට එකවර මගින් 800කට වඩා ගෙන යා හැකිය. දෙමහල් සැලසුමක් තිබීම මෙහි විශේෂ ලක්ෂණයකි. ඇන්ටනොෆ් AN-124ද යුක්‍රේනයේ නිෂ්පාදිත විශාල ගුවන් යානයකි. එහි දිග මීටර් 79ක් සහ පළල මීටර් 73ක් වේ. උපරිම බර ටොන් 405කට ආසන්න වන මෙය හමුදා උපකරණ, යන්ත්‍රෝපකරණ වැනි බරකාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෝයිං 747-8 ගුවන් යානය ජම්බෝ ජෙට් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධය. මෙහි දිග මීටර් 76ක් පමණ වන අතර පළල මීටර් 68.5ක් වේ. උපරිම බර ටොන් 447කට ආසන්න වන මෙය දිගුදුර ගුවන් ගමන් සඳහා බහුලව භාවිතා කරයි. ලොක්හීඩ් C5 Galaxy. C5 Galaxy කියන්නේ ඇමරිකානු හමුදාවේ විශාලතම ගුවන් යානය. දිග 65.5 මීටරයක්. පියාපත් පළල 67.9 මීටරයක්. බර ටොන් 381ක වටිනවා. මෙම ගුවන් යානෙන් සම්පූර්ණ ටැංකි, හමුදා වාහන සහ සොළුදාදුවන් එකම ගමනකදී ගෙන යන්න පුළුවන්. ඉදිරිපස සහ පසුපස දෙකම විවෘත වීම මෙහි විශේෂත්වයක්. 6. ස්ට්‍රැටලොන්ච් රොක්. ස්ට්‍රැටලොන්ච් රොක් කියන්නේ ලෝකයේ වැඩිම පියාපත් පළල තියෙන ගුවන් යානය. පළල 117 මීටරයක්. දිග 73 මීටරයක්. බර ටොන් 590කට ආසන්නයි. මේ ගුවන්ගතව රොකට්ස්, අභ්‍යවකාශ රොකට් අහසෙන් නිකුත් කිරීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. දෙකක් වගේ ශරීරය ඇති අමුතු ආකෘතියක් තියෙන නිසා බලන කෙනාටම විස්මයක්. බෝයිං ඩ්‍රීම් ලිෆ්ටර්. ඩ්‍රීම් ලිෆ්ටර් කියන්නේ බෝයිං 787 කොටස් ප්‍රවාහනයට භාවිතා කරන ගුවන් යානයක්. දිග 71.7 මීටරයක්. පියාපත් පළල 64.6 මීටරයක්. බර ටොන් 346ක පමණ වටිනවා. ඉතා විශාල අභ්‍යන්තර ඉඩකඩ තියෙන නිසා සම්පූර්ණ පියාපත් කොටස්වත් ඇතුළත් කරන්න පුළුවන්. එහි විශාල උඩුබඩු හැඩය ගුවන් තොට්ටුපුවලවල දැකීමත් විශේෂ අත්දැකීමක්. ලෝකයේ ලොකුම ටර්බෝ ප්‍රොප් ගුවන් යානය ලෙස ඇන්ටනොෆ් AN-22 හැඳින්වේ. මෙය සෝවියට් සංගමයේ නිෂ්පාදිතයකි. දිග මීටර් 58ක් සහ පළල මීටර් 64.4ක් වන අතර උපරිම බර ටොන් 215කට පමණ වේ. එයාබස් බෙලූගා XL ගුවන් යානය විශේෂ හැඩයකින් යුක්ත වේ. මෙය එයාබස් සමාගමේ ගුවන් යාන කොටස් ප්‍රවාහනය සඳහා භාවිතා කරයි. දිග මීටර් 63.1ක් සහ පළල මීටර් 60.3ක් වේ. බරට වඩා විශාල පරිමාණයක් ගෙන යා හැකි වීම මෙහි විශේෂත්වයයි. Huge H4 Hercules. H4 Hercules කරන්නේ ලෝකයේ ඉතිහාසයේ අද්විතීය ගුවන් යානයක්. පියාපත් පළල 97.5 මීටරයක්. දිග 66.6 මීටරයක්. බර ටොන් 180ක වටිනවා. මේ ලී වලින් සාදලා තියෙන නිසා ස්ප්‍රූස් ගූස් කියලා හැඳින්වීවා. එකම වාරයක් පමණක් පියාසර කළත් ගුවන් ඉතිහාසයේ විශාලම පියාපත් පළලට හිමිකයන් කියනවා. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel සබස්ක්‍රයිබ් කර
ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඔබලා all ක්ලික් කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.